විමාන දඹදිව ශාන්ත වූ රමණීය උද්‍යානයකදී ලෝකය වෙනස් කිරීමට පෙරුම් පිරූ දරුවෙකු මෙලවට බිහිවිය. ලෝකයේ පවතින දුකෙන් තම පුතුණුවන් ආරක්ෂා කිරීමට පිය රජතුමා උත්සාහ කළ අතර තරුණ කුමාරයා සියලු සැප සම්පත් මැද්දේ මාලිගය තුල හැදී වැඩුණි. දිනක් මාලිගයෙන් බැහැරට ගිය කුමාරයාට ලෙඩවීම, මහලු වීම, පැවිදි රුවක් සහ මරණය යන සතර පෙර නිමිති හමු විය. එහිදී ලෝකයේ සෑම තැනකම දුක පවතින බව එතුමා වටහා ගත්තේය. ධන සම්පත් වලින් ජීවිතයේ දුක විසඳිය නොහැකි බව වටහාගත් කුමාරයා සත්‍ය සොයා යාම සඳහා සියලු රජසැප අතහැර මාලිගයෙන් නික්ම ගියේය. වසර ගණනාවක් පුරා විවිධ ශාස්ත්‍රූවරුන් හමු වෙමින් පීඩා විඳී එම සත්‍ය ගවේෂකයා දුක කෙලවර කිරීමේ මාර්ගය සොයමින් භාවනානුයෝගීව කාලය ගත කළේය. එක්තරා උදයක පූජනීය බෝධි වෘක්ෂයක් පාමුල එතුමා භාවනා කරමින් සිටියේදී බුදුවීම වැළැක්වීම සඳහා විවිධ මාර බලවේග පෙමින එතුමාව නොමග යැවීමට උත්සාහ කළා. අලුයම් කාලයේදී එතුමා තුල උත්තරීතර ප්‍රඥාව අවදි වූ අතර එතුමා ලෞතුරා බුදු බවට පත්වී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත්විය. එතෙන් පටන් එම උතුම් ශාස්ත්‍රූවරයාණන් වහන්සේ තම ජීවිතයේ ඉතිරි කාලය ප්‍රඥාව, කරුණාව සහ ශාන්තිය උදා කරන සදහම් මඟ ලෝකයාට දේශනා කිරීම සඳහා කැප කළසේක. ජීවිතය හරියට ගලා යන ගංගාවක් වැනි. එය කිසිවිටකත් එකම තැනක එක ලෙස පවතින්නේ නැත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ජීවිතයේ සෑම දෙයක්ම අනිත්‍ය බව අප උගනිමු. සතුට පැමිණෙයි, නැවත යයි. දුක පැමිණෙයි, නැවත යයි. තරුණකම මහලු බවට පත්වෙයි. නිරෝගීකම රෝගී බවට පත්විය හැකිය. සෑම දෙයක්ම වෙනස් වන සුළු බව වටහා ගැනීම අනිත්‍යය ලෙස හැඳින්වෙයි. මිනිසුන් මෙම සත්‍යය අවබෝධ කර නොගන්නා නිසා ඔවුන් විවිධ දේවල් වලට, පුද්ගලයන්ට සහ ආශාවන්ට ඇලති, බැඳති. එම දේවල් වෙනස් වූ විට හෝ නැති වී ගිය විට සිතේ වේදනාවක් ඇති වෙයි. මෙම දුක්ඛිත తত্ত্বය දුක්ඛ ලෙස හඳුන්වනු ලබයි. නමුත් මෙම දුකෙන් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ මාවතක් පෙන්වා දුන්සේක. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ප්‍රඥාව, කරුණාව සහ සිහියෙන් යුතුව ජීවත් වීමෙන් පුද්ගලයෙකුට තමා තුළම සාමය සොයාගත හැකිය. ජීවිතය යන හුදෙක් ධනය රැස් කිරීම හෝ නිමක් නැති ආශාවන් පසුපස හඹා යාම නොවේ. සැබෑ සතුට ලැබෙන්නේ සංසුන් මනසකින්, අන් අය කෙරෙහි දක්වන දයාවෙන් සහ ජීවිතයේ